හායි කොහොමද ඔයගලන්ට? ඉතින් ඔයගොල්ලෝ මගේ සාරදා කතාව ගොඩක් ආසාවෙන් බැලුවා කියලා මම දන්නවා. ඒ වගේම තමයි මේ දවස්වල යන හිමකුණාටු කතාවත් ඔයගොල්ලෝ ගොඩක් ආසාවෙන් බලනවා කියලා ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් වලින්ම මට තේරෙනවා. ඔයගොල්ලන්ගේ හැම කමෙන්ට් එකක් වගේ මම කියවනවා. TikTok එකේ, Facebook එකේ, YouTube එකේ තියෙන ලස්සන කමෙන්ට්ස් ඔක්කොම මට පේනවා. හැබැයි සමහර වෙලාවට මට ඒවට රිප්ලයි දාන්න වෙන්නේ නැහැ. ඒකට නම් සමා වෙන්න. ඒත් මට පුළුවන් හැම වෙලේම ඔයගොල්ලන්ට රිප්ලයි එකක් දෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගේ කතාවලට ගොඩක් කැමතියි කියලා සාරදා කතාව වගේම හිමකුණාටු කතාවටත් ඊට පස්සේ හිමකුණාටු කතාවෙන් පස්සේදී තව ඔයගොල්ලන්ට දෙන්න ගොඩක් කතා මන් ළඟ තියෙනවා. මේ ඔක්කොම කතා මම තමයි ලියන්නේ. මම තමයි ඔයගොල්ලන්ට මේ විදියට ඒ කතා එපිසෝඩ්ස් කරලා දෙන්නේ. ඉතින් මං හිතුවේ නෑ මෙහෙම වීඩියෝ එකක් මේ කරන්න ඕන කියලා. ඒත් මට අද වෙච්ච දෙයක් හින්දා වීඩියෝ එකක් කරන්න හිතුනේ. ඇත්තටම ටිකක් දුක හිතලා ඉන්නේ. මම මේ වීඩියෝස් ඔයගලන්ට අරන් එන්නේ ගොඩාක් මහන්සි වෙලා. ඉතින් නිින්දක් නැතුව නිදි මරාගෙන වීඩියෝස් හදලා ඔයගලන්ට මේ විදියට අරන් එන්නේ. AI එක්ක වැඩ කරන අය දන්නවා කොච්චර අමාරුද මේ විදියට වීඩියෝස් හදලා මේ විදියට දිග එපිසෝඩ් එකක් හදන එක කොච්චර අමාරුද කියලා. ඉතින් මම ඔයගලන්ට දැනටම එපිසෝඩ් 44ක සාරදා කතාව ඉවර කරලා තියෙනවා. ඒ වගේම කතාවක් තමයි හිමකුණාට කියන්නේ. ඔයගලන්ට ඉස්සරහට හිමකුණාට කතාවේ කොටස් බලන්න පුළුවන්. ඉතින් ඒ ඉවරුණාට පස්සේ මේ විදියට දිගටම ඔයගලන්ට මම ලස්සන කතා ගොඩක් අරන් එන්න බලාපොරොත්තු වෙනුත් ඉන්නවා. ඒ අතරතුරේදී මට දැනගන්න ලැබුණා මම මේ විදියට අමාරුවෙන් මහන්සි වෙලා හදන කතා මගෙන් හොරාට අරගෙන තවත් YouTube channel එකක යනවා කියලා. ඉතින් ඒ කතාවට මට ටිකක් දුක හිතුණා. මම පොඩ්ඩක් බැලුවා. ඇත්තටම හැම එකක් තිබ්බා. එහෙම එකක් නෙමෙයි දෙකක් තිබ්බා. එකක් මේ මම හොයාගත්තේ මේකේ තමයි ගොඩක්ම තියෙන්නේ. මගේ කතා ටික ඔක්කොම වගේ තියෙනවා මේකේ. සාරදා කතාව, හිමකුණාටු කතාව ඔයගලන්ට පේනවනේ. ඔක්කොම කතා ටික මේකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ කතා මේ දේ කරන කෙනා දැන් මේ වීඩියෝ එක බලනවා ඇති. ඉතින් මට එයාට කියන්න තියෙන්නේ මම මේ කතා ගොඩාක් මහන්සි වෙලා කරන්නේ. ඔයා කැමති නම් මේ වගේ කතාවක් කරන්න මට බලන්න ඔයාට කියලා දෙන්න කොහොමද මේක කරන්නේ කියලා. මේවා මේ මොන ටූල්ස් ද යූස් කරන්නේ මොනවද කරලාද කොහොමද මේවා කරන්නේ කියලා මට කියලා දෙන්න පුළුවන් ඔයාට. හැබැයි මම මගේ අනුදැනුමකින් තොරව මම ගොඩක් මහන්සි වෙලා මේ කරන නිර්මාණ අරගෙන ඔයාගේ YouTube එකට දාන්න එපා කියලා තමයි මං කියන්නේ. ඔයා අඩු තරමේ මගෙන් ඇහුවනම් හරි මට පොඩි හරි අවසරයක් දෙන්න තිබුණා. ඒත් හොරෙන් මේ වගේ දේවල් මට නෙමෙයි කිසිම කෙනෙක්ට කරන්න එපා. මං හිතන්නේ කිසිම කෙනෙක් කැමති වෙයි කියලා මේ වගේ දෙයක් කරනවට. මම කොහේ හරි ගිහින් කතා කරලා දාන වීඩියෝ එකක් අරගෙන දැම්මට කමක් නැහැ. ඒනට මේක මහන්සි වෙලා කෙනෙක් කරන දෙයක් නේ. එහෙම දෙයකට මං හිතන්නේ කවුරුත් කැමති වෙයි කියලා. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ උත්සාහයෙන් දෙයක් කරොත් අනිවාර්යෙන්ම ඉස්සරහට යන්න. ඉතින් අනුන්ගේ දෙයක් දාලා ඉස්සරහට ගිහිල්ලා අනාගතයක් නෑනේ. ඔයාට කියලා අනාගතයක් හැදෙන නම් අනිවාර්යෙන්ම ඔයාගේ දෙයක් කරොත් අනිවාර්යෙන්ම මම ඔයාට සුබ පතනවා ඔයාගේ අනාගතේ ਸਰවප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. ඔයාට ඔයාගේම දෙයක් කරලා ඉස්සරහට යන්න ලැබෙන්න කියලා. ඉතින් ඒ වගේම තමයි මගේ කතා බලන හැමෝටම කියනවා ඉස්සරහටත් එකතු වෙලා ඉන්න. කතා ගොඩක් තියෙනවා ඔයගලන්ට අරගෙන එන්න. මේ තියෙන්නේ ෆ්ලිකි ෆිල්ම් කියන මගේ channel එකෙන් YouTube, TikTok, Facebook කියන මේ platform තුනෙන්ම මම ඔයගලන්ට මගේ කතා අරන් එනවා. එහෙනම් ඉස්සරහටත් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ආදරෙයි මගේ කතා බලලා කමෙන්ට්ස් කරන, ලයික් කරන, ෂෙයා කරන, මාව ෆලෝ කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගෙන ඉන්න ආදරණීය යාළුවෝ හැමෝටම මම ගොඩාක් ආදරෙයි. ඉස්සරහටත් මාත් එක්ක මේ හිටිය වගේම රැඳිලා ඉන්න. හැමෝටම ආදරෙයි. එහෙනම් ගිහින් එන්නම්. බයි.